ගොඩක් කරදරයක්ද ඔබට මේ මොකක්ද ප්‍රශ්නේ? ගොඩක් කරදරයි කිසි දෙයක් කරගන්න බෑ. උදාහරණයක් කෑම කන්න හරි මේස උඩින් මේ අත මෙහෙම තියන්න බෑ. මේ 100% මේ සර්ජරි එක සාර්ථකයි. අර සෙන්සේෂන් කිසි දෙයක් දැන් නැහැ. ගොඩක් ස්තුතියි සර්. සුබ දවසක්. මම වෛද්‍ය ආනන්ද ජයවර්ධන ශල්‍ය වෛද්‍ය විශේෂඥ. ඒ වගේම විශේෂ නොන්දක් දක්වන රූපලාවන්‍ය සත්කම් සඳහා. මගේ ජීවිතයේ මම හිතන්නේ අවුරුදු 30ක විතර මේ වෛද්‍ය ජීවිතය තුළ මම බොහෝ සත්කම් දැකලා තියෙනවා, වෙනත් අය කරපු සත්කම් දැකලා තියෙනවා. නමුත් අද දවසේ මම පෙන්වන්න යන්නේ මෙන්න මේ සත්කමකින් පස්සේ ආව ප්‍රශ්නයක් ගැන. ඉතින් අපි දන්න සමහරට සත්කම් කරපුවම කොම්ප්ලිකේෂන්ස් එන්න පුළුවන්. අපි දන්න සමහර කොම්ප්ලිකේෂන්ස් සුලභ වෙන ඒවා. නමුත් මේක මගේ ජීවිතය තුළ මම දැක්ක පළවෙනි අවස්ථාව. ඒක තමයි සාමාන්‍ය ස්නායු සැත්කමක් කරාට පස්සේ ඔහුට ඔහුගේ දැනීම ගොඩක් වැඩියෙන් දැනෙන්න ගන්නවා. මේ තත්ත්වයට අපි කියන හයිපරස්තීසියා කියලා. ඉතින් මේ තත්ත්වය අපි කතා කරමු. මේ මහත්යත් එක්ක ඒ සම්බන්ධව තවදුරටත් ඔහුගේ අත්දැකීම් විඳදරා ගනිමින් අපි කතා කරමු. ඇත්තටම මම මුලින්ම බොහොම ස්තුතිවන්ත වෙනවා අලි මහත්මයාට මගෙත් එක්ක මේ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න සම්බන්ධ ගැන. මොකද ඇත්තට මේකේ වටිනාකම මේ වීඩියෝ එක දකින්න තවත් කාට හරි මේ ප්‍රශ්නේ තියෙනවා නම් අපිට බලන්න පුළුවන් මේක සාර්ථක වුණොත් මේකෙන් එන ප්‍රතිඵලය තවත් කෙනෙකුට වැදගත් වෙන නිසා. ඉතින් එහෙමනම් බොහොම ස්තුතියි වට නැවතත් මට පොඩ්ඩක් කියන්නකෝ ඔබට මුලින්ම මොකක්ද උනේ මේ මුලින්ම තිබුණ ප්‍රශ්නේ මොකක්ද ඔය සැත්කමකට යන්න? මේ ස්නායු බ්ලොක් එකක් තිබිලා මට කිසි දෙයක් කරගන්න බැරුව තිබ්බේ. after the surgery මේ හරිය මට මෙහෙම කිසි දෙයක් කරගන්න ඒ කියන්නේ මුලින් තිබුණ ප්‍රශ්නේ මොකක්ද? වට මුලින් තිබුණේ පොඩි ඇඟිල්ල නමා ගන්න බැරුව තිබ්බේ. නමන්න බැරි හිරිගතියකුත් තිබුණා. හිරිගතියකුත් තිබුණා. ඔහුට තිබුණ ප්‍රශ්නේ තමයි ඔහුගේ මේ අතේ මේ හරිය අත නමා ගැනීමේ අපහසුතාවයක් සහ හිරිගතියක් තිබිලා තියෙනවා. ඒතර ඒකට තමයි ඔබ සැත්කමකට භාජනය වෙන්නේ නේ. හරි. දැන් සැත්කම්ෙන් පස්සේ ඔබට මොකක්ද ඇති වෙන ප්‍රශ්නේ? ඒකෙන් පස්සේ මට මේ ඇඟිල්ල ඔක්කොම හරි ගියා. කිසි ගැටලුවක් නැහැ. ඒ වුණාට මේ හරිය අල්ලන්න බෑ. පොඩි සෙන්සේෂන් ගතියක් වැඩි වෙනවා. ඔව්. මේස උඩ හරි තියන්න බෑ. ගොඩක් අමාරුයි. අමාරුයි. ඒ කියන්නේ ඔබට දැන් අර කලින් තිබුණ ප්‍රශ්නේ සම්පූර්ණ නැති වෙලා ගියා. ඒ හිරිගතිය ඇඟිල්ල නමන්න බැරුව තිබුණ ප්‍රශ්නේ ඒ සියලු දේ විසඳුණා. ඔව්. ඒ වුණාට වෙන ප්‍රශ්නයක් ඔබට මතුවුණා. ඔව්. ඒක තමයි ඔබට දැනීම වැඩිකම. අතර මේ තත්ත්වයට අපි කියන හයිපරස්තීසියා කියලා. ඉතින් ඒක ගොඩක් කරදරයක්ද ඔබට මේ මොකක්ද ප්‍රශ්නේ? ගොඩක් කරදරයි කිසි දෙයක් කරගන්න බෑ. උදාහරණයක් කෑම කන්න හරි මේස උඩින් මේ අත මෙහෙම තියන්න බෑ. පොඩි එක්කෙනෙක් ඒ වෙලෙම මෙහෙම අල්ලද්දි මම කරන්ට් එක මේ වගේ ගන්නවා. ගොඩක් අමාරුවෙන් තමයි මේස හොයාගෙන ආවේ මම. ඔව් ඒ කියන්නේ දැන් ඔහුට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මෙතන අත කිසිම දෙයක ගෑවෙන්න බෑ. ටච් වුණ ගමන් ඔහුට ඒක අර දැනීම ගොඩක් වැඩි එතන. ඔහු තිගැස්මකට වගේ පත් වෙනවානේ. ඔව් ඒ කියන්නේ ඒක විඳ දරා ගන්න අමාරු සංවේදයක්. අමාරුයි. ඔය ඉතින් එතකොට දැන් මේකට මොනවද කරේ ඔබ ඊට පස්සේ? මේ සර්ජරියෙන් පස්සේ ගොඩක් ડોක්ටර්ලා හොයලා බැලුවා. අන්තිමට තමයි සේවමම හොයාගත්තේ. ඒ වුණාට ඒ කියන්නේ මේ වේදනාව මට වචන වලින් කියන්න බෑ. ගොඩක් දුක් විඳා. වේදනාවක්ද තියෙන්නේ සංවේදී වැඩිකමක්ද තියෙන්නේ? ඒ කියනස මෙහෙම අල්ලන්න බෑ. සංවේදී වැඩි ප්‍රශ්නයක්. සංවේදී වැඩි ප්‍රශ්නයක්. රිදෙන්නේ නැහැ. රිදෙන්නේ නැහැ. රිදෙන්නේ නැහැ. ඩ්‍රයිවිං කරද්දිත් ගොඩක් අමාරුවෙන් බයෙන් තමයි ඩ්‍රයිවිං කරන්නේ. ඒකෙන් පොඩ්ඩක් ගෑවුනොත් අය මෙහෙම අත ගන්නවා. එතකොට ඔබ වෘත්තිය මොනවද කරන්නේ ඔබ රැකියාව? මම ටුවර් ගයිඩ් කෙනෙක්. එතකොට ඒක දැන් මේ වෘත්තියට මේ ප්‍රශ්නය මේක ගැටලුවක් වුණාද ඔයාලට? ඔව් ගැටලුවක් වුණා. මේ වෙන ඩොක්ටර් ගාවම ගියා. ඒගොල්ලෝ මට කියපු එක දෙයක් තමයි මෙතනට ලොකු මේසයක් දාගෙන යන්න කියලා. ඒ ගෙස්ට්ලාගෙන් ඉස්සරහින් යද්දි ඒක අන්එක්ස්පෙක්ටඩ් වැඩක් වගේ කම්ප්ලේන්ට් උත් වුණා මට. ඒකෙන් පස්සේ තමයි මේ සර්ජරි එක පිළිවෙලට කරගන්න ඕන කියලා මම සර්වර් හම වෙන්න ආවේ. ඔව් දැන් ඔබට තේරෙනවද ප්‍රශ්නේ මේ මූලික සැත්කම්ෙන් පස්සේ ඔහුගේ තිබුණ මූලික ප්‍රශ්නේ විසඳුණත් ඔහුට තවත් ප්‍රශ්නයක් ආවා. ඉතින් මේක පෝස්ට් ඔපරේටිව් කොම්ප්ලිකේෂන් එකක්. ඒතර මේ තත්ත්වයට අපි කියනවා හයිපරස්තීසියා. හයිපරස්තීසියා කියලා කියන්නේ කෙනෙක්ගේ දැනෙන්න ඕන සංවේදීතාවයට වඩා වැඩිපුර සංවේදීතාවයක් මේ ස්නායු තුලින් දැනෙනවා. ඉතින් ඒතර මේකත් අපිට කරදරයක්. සංවේදීතාවය දැනෙන්නේ නැති එකත් ප්‍රශ්නයක්. අසාමාන්‍ය විදිහට දැනීමත් ප්‍රශ්නයක්. හරි. ඒ නිසා තමයි මොහුගේ මේ වෘත්තිය පවා කර ගැනීමට බැරි තත්යකට හොදපත් වෙලා ඉන්නේ. ඉතින් එතකොට මෙහි තියෙන තත්ත්වය තමයි මෙහි අතර නර්ව් කන්ඩක්ෂන් ස්ටඩීස් වගේ දේවල් කරලා තිබුණා. නමුත් මට කියන්න තියෙන දේ තමයි මම ඔහුට පැහැදිලි කරපු දේ තමයි මේක අපිට උත්සාහ කරලා බලන්න පුළුවන්. නමුත් මේ රිසල්ට් එක මේ ප්‍රතිඵලය බිඳුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 100%ක් සාර්ථක වෙන්නත් පුළුවන්. මම හිතන්නේ අත්දැකීම් ඒ අවබෝධය උට තියෙනවා. ඒ අවබෝධයත් එක්ක තමයි අපි දැන් සත්කමකට භාජනය වෙන්නේ. ඉතින් එහෙමනම් අපි මේක කරලා බලමු. ඔබ දැන් දන්නවා මේකේ රිසල්ට් එක 100%යි. එහෙම නැත්නම් 100%ක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ මහත්මයා කැමති මේක කරන්න. අපි මේ සත්කම කරලා බලමු තවත් දවසක වීඩියෝ එකකින් මේකේ ප්‍රතිඵලය මොකක්ද කියන එක. බොහොම ස්තුතියි. Thank you.
අයිබන් අපි අලි මහත්මයාගේ සැත්කම කරලා දැන්ට දවස් දෙකක් වෙනවා. දැන් ඒ මහත්මයා සැත්කමින් පස්සේ ගෙදර ගිහිලා දැන් දවස් දෙකකින් පස්සේ ඇවිල්ලා ඉන්නවා. අපි දැන් බලමු අපි අර කලින් කතා කරපු සැත්කමේ අපි කව රිසල්ට් එක එක්කෝ 0 එහෙම නැත්නම් 100%. 0% නැත්නම් 100%. අපි දැන් මේ මහත්මයාගෙන් අහමු මේ සැත්කමින් පස්සේ කොහොමද කියලා. දැන් ඔබට මොන වගේ දෙන්නේ දැන් කලින් ප්‍රශ්න ඉවරයිද දැන් මොකක්ද තත්ත්වේ? මේ 100% මේ සර්ජරි එක සාර්ථකයි. අර සෙන්සේෂන් කිසි දෙයක් දැන් නැහැ. ගොඩක් ස්තුතියි සර්. මේ සර්ජරි කරලත් කිසි ගැටලුවක් නැහැ. 100% මේ සර්ජරි එක සාර්ථකයි. මගේ සෙන්සිටිව් එකත් මේ ඔක්කොම හරි දැන්. ඔව්. එතකොට මේකේ වැදගත්කම තමයි උඩ කලින් තිබුණු ප්‍රශ්නෙත් නැහැ. කලින් සැත්කම්මන් පස්සේ ආව ප්‍රශ්නෙත් දැන් නැහැ. ඒතර ඇත්තට මේ සැත්කම් අපි කරේ ලෝකල් ඇනස්තීසියා. ඒ කියන්නේ ඒ ස්ථානීය හිටිවැටි ලක් කරලා විතරයි අපි කරේ. ඒතර ඔහු අවදියෙන් තමයි හිටියේ. ඇත්තට ඔහු ගොඩක් කතා කරන පුච්චලෙක්. ඔහු හරි ටෝකටිව්. ඔහු ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. ඇත්තට අපි මේ කතා කර කර තමයි මේ සැත්කම් කරේ. ඉතින් ඒ සැත්කම ඇත්තටම සාර්ථකයි. මොකද හැබැයි ඒ සැත්කම් කරනකොට අපි දන්නවා ඒ ස්නායු ගොඩාක් සංවේදී වෙලා තිබුණේ. ඉතින් බොහොම අමාරු නෑ අර හිරිවට්ටලා මේක කරන්න. නමුත් අපිට පුළුවන් වුණා මැනේජ් කරගන්න මේ සැත්කම සාර්ථකව කරලා ඒ ඉන්ට්‍රැප් වෙලා තිබුණේ හිර වෙලා තිබුණේ ස්නායු නිදහස් කළා. ඔහුගේ අර තිබුණු ප්‍රශ්නේ 100%ක්ම සාර්ථකව අයින් කරන්න. ඉතින් දැන් ඔයාලට අර කලින් ප්‍රශ්න නැති වෙයි. දැන් ඔයාලට ඔයාගේ එදිනදා වැඩ කරගන්න පහසු වෙයි. අර ලොකු රිස්ක් එකක් තිබුණා. ඇත්තටම ඔහු ඩ්‍රයිවිං කරනකොට මේ අත හදිස්සිය ගෑවුණා නම් ඔහුගේ අත නොදැනුවත්ම විසි වෙනවා. හරි. ඒකත් එක්කම හයිවේ එකේ වගේ යනකොට සමහරට දැඩි අවදානමක් තිබුණ අනතුරක් වීම පවා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට ගොඩක් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැන් තමන් සතුටින් එදිනෙදා වැඩ කරගන්න පුළුවන්. හරි. ගොඩක් ස්තුතියි සර්. මම ආපහුත් කියන්නම් මේ සර්ජරි එක 100% සාර්ථකයි. thank you so much sir. thank you. ඇත්තටම thank you. මෙයා ඇත්තටම යගේ කරන්න ඕනේ. මෙයා කිව්වා මේ පණිවිඩය අපි දෙන්න ඕන සමාජයට දීලා තවත් කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක ඉන්නවා නම් අපිට යමක් කරන්න පුළුවන් නම් අපි ඒක කරන්න ඕන. මොකද ඒක අපි දැන් මේක කරලා පෙන්නලා තිනවා මේ වගේ දෙයකට විඳ ඉන්න ඕනේ නැහැ, සෆර් වෙන්න ඕනේ නැහැ. අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. පුළුවන් නම් ඒ දෙන්නේ නොකර ඉන්න එක අපරාධයක්. බොහොම ස්තුතියි. ආයි දවසකින් හම්බෙමු. thank you.